ඊට පස්සේ මම මෝසර්කල් ගැන කොටස කතා කරන්න යන්නේ. මෙතන මේකත් ඉවරයි ඉඳලා computing structure tactics and file editor. අතේ ප්‍රශ්න පැයයක් විතර මේක දැන් රෙකෝඩින් එක ගිහිල්ලා හරිද? මේ තියෙන මෙන්න මේ කොටස කතා කරන්නේ යම් කිසි සොයිල් මිටක් පහලින් තියෙනවා. මම ගෙලින් මේක ලියපු කොටෙන්ම කතා කරන්න. මේ තියෙන මම මේ ගාන හැදුවා. ධනෙන් හදන්න. දැන් මේ ගාන 1924 ඉවර නංගිටියම දීලා තියෙනවා. මම හිතන සහනී මායක තුරන මේ ගාන හැදුවා. ගිය අවුරුදු පෙපරක අන්තිම ගාන හැම අවුරුද්දෙම ගාන. හැම අවුරුද්දෙම මොසකල් ගානක් තියෙනවා. මේවා හදන්න දන්නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ. අත්‍තරම මං කියවනේ අතේ තියන් ගෙදරින් ගෙනියන්න බල ලකුණු. soil visualization එකක් දෙනවා. Atterbury testing එකක් දෙනවා. එක ප්‍රශ්නයක්. එතකොට මේ hydrometer එකක් දෙනවා. 3යි. එතකොට මේ soil type තෝරන SWGW තෝරන එකක් දෙනවා. 4යි. එතකොට මොසකල් ප්‍රශ්නයක් අනිවාර්යයෙන් දෙනවා. එතකොට හිතන්න soil compaction වලින් අනිවාර්ය ප්‍රශ්න. මේවා මේ අතේ තියන් අරන් ගිහින් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න. ඉතින් මේ ප්‍රශ්න දැන් මම මෙතන ප්‍රශ්න 5ක් වලට කිව්වා. එතකොට ඊළඟ ප්‍රශ්න දෙකක් හෝ එකක් දෙනවා මේ තුන්වෙනි පාඩමේ. ගණන් වලින්. ඉතින් දෙයනේ මේ MCQ 12න් MCQ 8ක් ගහපන් 24යි ගෙලින්න. MCQ 12 ගිහුවොත් 36යි. ඉතින් දෙයනේ මේක ගහන්න බැරි දෙයක් නෙමෙයි. මේක මේ මිරිකල් දෙයක් නෙමෙයි. ඕන තරම් ඔය මිනිස්සු පාස් වෙන්නේ. අර කවුද අර ජීවිතේට පාස් වෙන්න බැරි අවුරුදු ගණන් අර හයිඩ්‍රොලි ෆේල් වෙවි හිටපු අර කවුද අක්ක කෙනෙකුත් ඉන්නේ. කවුද ගන්ටි යාළුවෝ කියන්නේ. ගන්ටි කියන අක්ක කියලා කියන්නේ යම්කිසි. ඒගොල්ලෝ පාස් වෙන්නේ. ඉතින් හිතන්න මේ නයිට් වගේ පාස් වෙනවා කියන්නේ මම නයිට් වාල්යු කරනවනේ. නමුත් හිතන්න නයිට් පාස් වුණා. නයිට් කියන්නේ මේ සයිට් වල ඉන්න වැඩ කරන්නේ හයිඩ්‍රොලික් තාම කරන වැරද්දක් කියනවනේ මම පව් ගේන එක. නමුත් ඒ ඌ පවා සොයිල් පාස් වුණා. ඉතින් මේක අමාරු මේ මිරිකල් කරන්න බෑ ටාගට් එක නෙමෙයි. නමුත් අපේ ජීවිතේ අපිට කරන්න බැරි දේවල් නැහැ. එකම දේ වෙන්න ඕන අපි යමක් වෙන්නේ මහන්සි වෙන්න ඕනේ. ඒකට ඔක ඕන දෙයක් කරන්න පුළුවන්. බයෝ කළේ මම මේක කරන්නේ. මගේ මොලේ සුපිටි එහෙම කතා කිව්වට නැහැ. අපි මොලේ සුපිටි කතාවක් නැහැ. කෙනෙක් වැඩ කරන ප්‍රමාණය මත අනිත් කෙනාගේ දේ කියන්නේ වෙනවා. ඉතින් වෙන්න සොයිල් එලිමන්ට් එකක් තියෙනවා. බලන්න මේකේ සිග්මා yy ස්ට්‍රෙස් එක බලනවා මේ සිග්මා x ස්ට්‍රෙස් එක බලනවා. මේ නෝමල් ස්ට්‍රෙස් නැත්තම් perpendicular stress නැත්නම් vertical stress මේකේ shear stress එක පැත්තට ලකුණු කරලා දෙනවා. ඒ වගේම මේ පැත්තට ලකුණු කරලා දෙනවා. මේවා සරලයි. ඒ වගේම මේකේ theta plane එකක් ගැන කියලා. මේ theta plane එකේ පෙන්නනවා මොකද? මම theory වලින් මේක මුලින් පැහැදිලි කළේ නෑ. sin convention ගන්න මතක තියාගන්න soil වල normal molar cycle නෙමෙයි compression plus tension minus clockwise plus anti clockwise minus. එතකොට x තලයේ y තලය ගැන නේනවා මම ලකුණු කළා මේ තලයේ x කියලා. මේ තලයේ y කියලා. සමානුපාතික ලකුණ දාන්නේ සමාන ලකුණු නෙමෙයි. අපි හැමතිස්සෙම මුලින්ම ලියන normal stress එකක් ඊට පස්සේ shear stress එකක්. එහෙනම් හිතන්න sigma xx මොකක්ද දෙන්නේ? තද කරනවා කියන්නේ compression එක. දාන්න sigma yy ලියන් තියෙන්නේ. ඊට පස්සේ මේ පැය shear එක මෙන්න මේ අපි මෙන්න මේ point එක වටා අල්ලලා කැරකවන්න දු මෙහෙටනේ කරකෙන්නේ. මේ පැත්ත කරගෙන clockwise එන tau xy. ඔය තමයි shear stress දක්වන්නේ. y දක්වන්නේ කොහොමද? y දක්වන්නේ sigma xx කො. මේක මේ තරමේ compress කරන්න තද කරන්න හදන්නේ. shear stress එක මේ පැත්තට කරකවන්න හදන්නේ. anti clockwise minus. point ලකුණු කරොත් අපි දන්නවා c එක point එකක් ඉන්නේ x y නේ coordinate sigma yy tau xy. ඉතින් sigma yy tau xy මේ පැත්තටම කොන ඇදලා තියෙනවා. එතකොට sigma xx tau xy කියන මෙන්න මෙතන. පොතේ තියෙන උදාහරණයක් බලන්න තමයි මම මේ ඒක විදිහට තමයි මේ කෝණේ ඇඩ්ජස්ට් කළේ මෙතන. මේ පේපර් එක පෙන්නන්න. ඉතින් මොකද කෙනෙක්ට මෙහෙම තියන්න පුළුවන් හිතෙන්න පුළුවන්. හරිය දැන් මෙතන අගයක් දීලා නැති හින්දා හරිද? sigma yy tau xy මේ පැත්තේ තියෙන්න බෑනේ. පුළුවන්. so මෙතන ඩොට් එක තියෙන්න පුළුවන්. sigma xx tau xy මේ පැත්තේ තියෙන්න පුළුවන් මේ පැත්තේ. ඒතර මේ අතර ඉර ඇඳිලා මේව රවුම් පුළුවන් ඕනන්නේ. නමුත් ඒක පොතේ දීලා තියෙන එක මම මෙතන ඒකම ගත්තා. මෙතනින් එන්න මෙතනින් එන්න. අගයක් දීලා තේව ගැටලුවක් නැහැ. මෙතන sigma yy tau xy sigma xx වෙන tau xy. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි මේකේ දන්නවනම් අපිට x කියන පොයින්ට් එක y කියන පොයින්ට් එක දන්නවනම් මේ පොයින්ට් එක කොට නම් OK ලකුණු කරනවා. OK ලකුණු කරලා මම මේ පොයින්ට් එක යා කරගන්නවා. සරල කරුණු. ඊට මොසකල මොකද මේ පස්සාර කොලේ කඳිනවනම් එහෙමයි. ඊට පස්සේ මේ පොයින්ට් මෙන්න මේ කාර්ය වන ආකාරය දැන් මේ අරයක් දන්නින්ද මෙන්න මේ කාර්ය වන ආකාරය මෙන්න මේ රවුම හදගන්නවා. හදගත්තට පස්සේ මොකද? සරල දේවල්. මොසකල එකේ සෙන්ට් එක හොයාගන්න. සෙන්ට් එක හොයන්න කොහොමද මේ වඩා දැනගෙන ඉන්නවා. සෙන්ට් එක හොයන්න කොහොමද? අවතිසෙම සෙන්ට්. කවුද පාර කෝල් කරන්නේ? භාෂයක් කෝල් කරන උදේ පාන්දර මම හිතලා අර ටික අහගන්න. අනිවාර්යෙන් මේකෙන් පස්සේ කතා කමන්නේ මේ දැක්කලා කියලා ඉවර ගන්නම්කෝ. ඔයාලට පුළුවන් මේ මොසකලේ සෙන්ට් එක හොයාගන්න. සෙන්ට් එක හොයාගන්න මේ මොසකලේ කෝඩිනේට් හොයාගන්න මොකද කරන්නේ? sigma yy sigma xx එකතු කරලා දෙකෙන් බෙදලා දෙන්නේ. එතකොට මේකේ කෝඩිනේට් මොකද්ද? x අක්ෂයේ කෝඩිනේට් එක වෙන්නේ sigma xx තන sigma yy බෙදීම දෙක. y අක්ෂයේ කෝඩිනේට් එක වෙන්නේ බිඳුව. බිඳුවේ මේකෙන් දින්නේ මේ. හරි ඒක හරි. ඔයාලට බයිද පය දෙක ස්නියා දාන්න මේ
ඕටයි මෙන්න මේකටයි පයිතග්‍රස් දැම්මොත් එහෙනම් ඔයාලට මේ අරේ හොයාගන්න බැරිද? මේ අරේ කියන්නේ මේ අරේ ඔයාලට ඕන කොනකට දාන්න. බාරේ කොහොමද හොයාගන්නේ? අර වන්නේ මෙන්න මේ කොටසේ දිග දන්නවයි දන්නේ කොහොමද? සිම්බෝලේ ඔයා මෙතන මේ O කියන එකේ කෝඩිනේට් එක දන්න ඕන. O කියන එකේ අග ස්ට්‍රෙස් එක දන්නවා. අපි හිතමු 50යි නම්. මේ කෙනාගේ 30යි නම්. මේ දෙක අතර දුර 20යි. ඒතර මේ දුර දන්නවනේ. මේ තියෙන මේකෙන් දන්නවනේ. ඒතර මේකේ වර්ගය දාලා මේකේ වර්ගය දැන් වර්ගයේ වර්ගමූලය දැම්මම මෙන්න මේ R එන්න R එනවා. R එනවා. R ආවනම් ඔයාට මෙන්න මේ R ආවනම් ඔයාට මෙන්න මෙතන තියෙන කෝඩිනේට් එකට R කියන එක එකතු කරලා ඔයාට පුළුවන් මේජර් ප්‍රින්සිපල් ස්ට්‍රෙස් එක හොයාගන්න. මෙන්න මෙතන තියෙන කෝණයෙන් R අඩු කරලා වටොත් නම් මයිනර් ප්‍රින්සිපල් ස්ට්‍රෙස් හොයාගන්න පුළුවන් මෙන්න මෙතන. මයිනර් ප්‍රින්සිපල් ස්ට්‍රෙස් හොයාගන්න තිබ්බා. මම දැන් 14 වෙනි පාඩමේ සුපිරි ගානක් තිබ්බා. මම ඒක බලන්න දැක්කා. ඒ ගාන තිබ්බේ ඔය මෝ සර්කල් එක ඇඳලා ඒකේ මෝ කුලෝ ෆේරි එන්නේ ලොප් එක ඇඳලා. එන්නේ ලොප් එක ගන්න මෙතනින් යනවා. හරිද? ඒතර මේකේ අරේ මෙන්න මේකට ජොයින් වෙන්නේ. හරිද? මෙතන වෙන කතා ගොඩක් තිබ්බා. මෙතන අංශ කණු ත්‍රිකෝණිකුත් ඇතුළේ. ඕනනම් අපිට මේක අරේ හොයාගෙන ඉවරලා ඊට පස්සේ අපිට ඕනනම් මෙන්න මේ ඩිස්ටන්ස් පව හොයාගන්න පුළුවන්. මේ ත්‍රිකෝණ පොඩි ත්‍රිකෝණ මේ තියෙන ට්‍රයැන්ගුලේෂන් එක මේව කරලා ගන්න පුළුවන්. බලන්නකො 14 පළසිනින් නෑ පළසින් 14 වෙනි පාඩමේ අන්තිම ගන්න. පොඩ්ඩක් බලන්න ආයෙ පාර මතක් කරගන්න. ඒ වැරදි දැන් ඒ මතක් කරගන්න අගලා ආයෙ පාර මේ දැනුම අලුත් කරගන්න. මේ පාස්සේ පස්සින් ඔක්කොම ගන්න ටික හදන්න. MCQ ටික හදන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. හරිද? මේක MCQ එකට දෙන්න ඩක්කලා උත්තර ගන්න ඕනේ. දැන් මේ මම තියරිටිකල් මේක ඔප්පු කරලා තියෙනවා. මම මේක විශ්ේ මම පිළිතුර කොහොමද? using Pythagoras theorem. R කියන එක හොයාගන්න පුළුවන්. මේ R කියන එක හොයාගන්න සිස්ටම් එකක්. හරිද? මේ R කියන එකේ කෝඩිනේට් එක හොයාගන්න මොකක්ද මේ අරන් තියෙන්නේ? sigma xx ඍණ sigma yy බෙදීම 2. sigma xx වලින් sigma yy අඩු කරලා දෙකෙන් බෙදුවොත් මොකද වෙන්නේ? දෙකෙන් බෙදුවොත් අතර මේකේ අරයක් වගේ එකක් එන්නේ. මෙතන මේ කරලා තියෙන්නේ මෙන්න මේ පදේ දිග හොයාගන්න. මේකයි එකතු කරලා sigma xx sigma yy අඩු කරලා හරිද? sigma xx කියන්නේ මේ දුර. එකෙන් sigma yy අඩු කරලා මෙන්න මේ දුර. මේ දුර දෙකෙන් බෙදුවා මෙන්න මේ දුර එන්නේ. ඒ දුරේ වර්ගය දාන tau xy වර්ග කරලා වර්ගමූලය අරන් තියෙනවා. ඊට පස්සේ අපිට කිව්වොත් එimhe මේ අරය සහ මේකට දාලා මේ tan alpha හොයන්න කිව්වොත් ඉතින් 1 by tan සම්මුඛ පාදේ කියන්නේ tau xy. බද්ධ පාදේ කියන්නේ මෙන්න මේක. sigma xx sigma yy බෙදීම 2. මේ බෙදීම දෙක උත්තරම් මෙන්න මේක ලියන. මේ මම තියරිටිකල් සමීකරණ මේක ඔප්පු කරලා දිහාට පෙන්නන්නේ නැහැ මේ උඩ එකේ. හදිසිය ඕන හොත් කියන නිකන් මේ කියන්නේ හැට නැත්තම් මේ ඕන නැතුව මේ. ඊට පස්සේ ඔයාට කිව්වොත් දැන් අපිට කියනවා මෙන්න මේ ඇත්ත සොයිල් එකේ පීට කියලා කෝණයක් තියෙනවා. හිතන්න හොඳට හිතන්න මේක zoom කරලා බලන්න. මේවා සරල තර්ක. සමහරවිට අහනවා අපිට මෙහෙම දේවල්. දැන් මේක කැරකිලා තියෙන්නේ කොහෙන්ද? y කියන තලයේ ඉඳන් මේ පැත්තට කැරකුණොත් නේද මෙන්න මේකෙන් තලය හම්බෙන්නේ. මෙන්න මේ ඇරෙත් තියෙන තලය හම්බෙන්නේ y කියන තලයේ ඉඳන් මේ පැත්තට කැරකුණොත්. අපිට මෙන්න මේ කියන තලයේ අහනවා normal stress එක කිය shear stress එක. බැයිද හොයන්න? y කියන තලයේ ඉඳන් මේ පැත්තට කැරකුණා නම් y කියන තලයෙන් මේ පැත්තට කැරකුණා නම් ඊටට තියෙන කැරකෙන්නේ මොන පැත්තද? clockwise ඔරලෝසු කට කරගෙන පැත්ත. y කියන තලයෙන් ඉඳන් කැරකෙන්නේ. කොහොම y කියන තලේ? එතන y කියන තලේ. ඒක තමයි OY තලේ. x කියන තලේ මේ තියෙන්නේ. මේක. y කියන තලයේ ඉඳන් කැරගෙන්න නම් θ නෙමෙයි 2යි θ. 2යි θ කැරකුණාට පස්සේ එන්නේ පොයින්ට් එකට හරියටම මම ගිරක් ගැහුවොත් එතන සිග්මා වෙනුවට ඔයි හොයාගන්න පුළුවන්. පස්තරවල ගැදවත් හොයාගන්න නම් මේවා අදින්නම් ඉන්න MCQ වල තමයි දුන්නොත් දෙන්නේ. එතකොට ඒගොල්ලෝ පොඩි ඔප්පු කිරීමක් කරලා තියෙනවා. මෙන්න මේ ඔප්පු කිරීම කරලා ඔය හොයාගන්න පුළුවන්ලු. කවුරුද ගන්න බැරි මම බැරියනේ. අනේ ඒක බලන්න පුළුවන්. සිග්මාෙන් ගන්න ඉවර කරලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. හරිද? ටව් ගන්නකො ටව් මෙන්න මේ ටව් කියන එක ගන්න බලන්න මේ පැත්තේ තියෙන එක ඒගොල්ලන් ඔප්පු කිරීම මොනවද වෙනවා r sin 2i θ දැන් alpha දැන් මම දන්නවා ඔක එකපාරට තීරණය නැකි දැන් හිතන්න මේ කෝණේ 2i θ බව පිළිගන්න ඕනේ මේක alpha නිසා අනුරූප කරන මේක alpha නෙමෙයි alpha ඔයගොල්ලන් පේනවද මෙන්න මේ r කියන්නේ මේක නම් මේකත් r මේකත් r නම් මේ r එක cos 2i θ දැන් alpha වලින් මේ r එක කරකවලා සම්පූර්ණ මෙන්න මේ පැත්තට මෙන්න මේ අක්ෂරය ගත්තොත් සම්පූර්ණ මෙන්න මේ අක්ෂරය cos 2i θ දැන් alpha වලට ගත්තොත් r cos 2i θ දැන් alpha වලට આવොත් මෙන්න මේ දුර එනවා. එතකොට sigma n කියන හැබැයි මේ දුර කියන්නේ මෙන්න මේ දුර එන්නේ හොඳට බලන්න මෙන්න මේ දුර එන්නේ. ඇයි මේ පැත්තට කරකවන්න සාමාන්‍ය මේ පැත්තට කරකවන්න කොහොමද දන්නේ? එහෙනම් කෝණය ගන්න ඕනේ 180 වෙන 2i θ දැන් alpha කියන. මේ කෝණය දන්නේ නැත්නම් මේ r කියන අනිත් පැත්තට කරකවන්න. r cos 2i θ දැන් alpha කරගුවාම ඔයා පේනවද මෙන්න මේ දුර එනවා
ඒ දුරට සිග්මයින් හොයාගන්න ඕන. සිග්මයින් කියන්නේ මෙතෙන් අතර මේ තීන්දුව සම්පූර්ණ කොච්චරද? මේ තීන්දුව කියන්නේ සිග්මා x තන සිග්මා y බෙදීම දෙක. ඒ කියන්නේ මේ කේන්ද්‍රයගේ කේන්ද්‍රය කඩාටන් කියන්නේ. එහෙනම් ඒකට මේක එකතු කරගන්න. එහෙනම් R කියන එකට මේ සම්පූර්ණ කෝණය 2 අතර දාන ඇල්ෆා නම් මට තේරෙන ගණිතය මම දන්නේ මේ ගණිතය වෙනස් වෙන්න පුළුවන් හරිද? මෙන්න මේ දුර හොයාගන්න පුළුවන් ලුවාට R sin 2 දාන ඇල්ෆා. මොකද 2 දාන ඇල්ෆා මේ cos නම් cos මේ පැත්තට sin තමයි අනිත් උස වෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ කොප්ප කරනවා කරලා දෙනවා. මේ ඒ ටික ඕකේ කියමු. ඊට පස්සේ මේ හෙන්න උට තමයි මේගොල්ලෝ කරලා දෙනවා මේ පදේ හැමම තියාගන්න. මෙන්න මේ r cos 2 දාන ඇල්ෆා කියන එක ලියන්න පුළුවන්. මේ 2 කෝණයට තම මොකක් හරි එකතු කරනවා ත්‍රිකෝණමිතිය දිනවලු. මේක ලියනවා cos 2 θ ඒ කියන්නේ මේක වැඩි කරනවා cos 2 θ වලින් වැඩි කරලා ඊට පස්සේ r cos alpha කියලා එකක් ලියලා තියෙනවා මේ මොකක් හරි ත්‍රිකෝණමිතිය ලියන විදිය මම දන්නේ නැහැ මේක ලියන විදිය මේ මම කරේ මෙහෙම තමයි එන්නේ කියලා මම නම් මේක මතක තියාගන්න කට පාඩම් කරද්දී මම දම් පාට ලියන්නේ මම කරන්නේ මේක මතක තියන්නේ මේක ලියාගත්තා cos 2 θ ලියලා ඊට පස්සේ r cos alpha කියලා මම ලියන්නේ කියලා මම හිතාගත්තා ඊට පස්සේ ඒකමයි sin කෝණු ලියාගන්න sin 2 θ වරණතුල r sin alpha. ඒ මං හිතන විදිහට r sin alpha නම් අපිට නෑ r sin alpha කියන්නේ මේ පැත්තට r sin alpha නම් r sin alpha කියන්නේ මෙන්න මේ tau xi ඒක නම් ඕකේ. r cos alpha r cos alpha නම් පුතපටයක් මේක නෙමෙයි මේ දුරනේ ඒක මේ දුර කියන්නේ ඒ දුර ඒගොල්ලෝ අමුතු ක්‍රමයකට ලියලා මේ බලන්න මේකේ හැමම ලියලා මේකේ හැමම ලියලා මේක tau x දාලා මේක cos 2 දාලා r sin alpha කියන එක දුර ලියලා මෙන්න මේ දුර ලියලා sigma xx වෙන sigma yy හරි sigma xx වෙන sigma y වල මාරේනේ මේ දුර හරි මේ දුර ආයක බැදීම දෙක ආයෙ විදියට ලියලා උලන්නේ ඊට පස්සේ ඒ විදියට sigma න් හොයාගන්නේ sigma න් හොයාගන්න පාට අංකයක් ඒකවල අරන් තියෙනවා මෙතන පාට අංකය ඒ විදියට ගන්න පුළුවන් ඒ වගේම tau n-ටත් ඒක ඔප්පු කරමු කියලා මේකවල r sin 2 θ දැන් alpha තියෙනවනේ ඒක 2 θ දැන් alpha ලියලා තිනවා අර වගේ sin 2 θ වරණතු r cos alpha ඊට පස්සේ cos 2 θ වරණතුලේ r cos alpha වෙන්නේ දැන් r sin alpha ආන මේකේ sin cos මාරු වෙවි යන්නේ මම දන්නේ ඒ කියන්නේ මේක නම් cos නම් cos මොකද මදින්ද sin නම් sin තමයි මේ tau එක ලියන්නේ ඒකල sin දිනන sin cos මොකක්ද ත්‍රිකෝණයේ සූත්‍රයක් ඇදියා මම දන්නේ 2 θ දන මොකක් θ දන θ ගන්න ඔයගොල්ලෝ ඉගෙනගෙන නැති ඒ කාලේ cos 2 θ r sin alpha එහෙම ලියලා තියෙනවා ඊළඟ මේ මෙයා කරන්නේ හරි මේක තිබ්බට නැහැ මේ මම තියටර් ඔප්පු ගන්න කියලා. ඇත්ත ගණක් බලමු ඒතර ගන්න තියෙන්නේ. මෙන්න ගත්තා 70 කිලෝ පැස්කල් ඇප්ලයි වෙනවා. දැන් මේ පොතේ තියෙන ගාණ මේ අරන් තියෙන්නේ. වෙන ගාණක් නෙමෙයිද පොතේ මම පිටු අංක කියන්නම්. පොතේ තියෙන මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ ගාණ හදලා තියෙන විදිහ වැරද්දක් තියෙනවා. මේ ගාණ හදලා තියෙන විදිහ වැරද්දක් තියෙනවා. මේ 68 පිටුවේ මේකේ මේ අන්තිම හරි මේ ස්ටෙප් 2 හරි මොකක්ද ලොකු මිස්ටේක් එකක් තියෙනවා. මේක ප්‍රින්ටිං මිස්ටේක් එකක් තියෙනවා. මම මේකේ මම ගාණ හදලා විදිහ කියන්නම්. මේ වගේ 2019 පේපර් එක බලන්න ඒක හදලා තිනවා 2019 පේපරේ සුපිරි මොකද ඒකේ මේ අන්තිමට කෝණය එන්නේ 28යි ගාන තීටා හෙව්වට පස්සේ හැබැයි ඒ එන්නේ මෝල් සර්කල් එකේ තීටා මෝල් සර්කල් එකේ තීටා වලින් පස්සේ ඒගොල්ලෝ අහන්නේ සොයිල් එලිමන්ට් එකේ තීටා එතකොට මෝල් සර්කල් එකේ තීටා එන 28යි ගාන දෙකෙන් බෙදලා තමයි සොයිල් එකේ එන්නේ මෝල් සර්කල් එකේ 2 තීටා වලින් රිප්‍රසන්ට් කරන්නේ එතකොට උත්තරෙන් 14.3 බලන්න ඒ ගාන හදලා ෆැමිලි පාට පැනල් ලියපු කොලයක් මම ඔයාලට දුන්න එදා දුන්න පාස්සේ පස්වල අමුල්ලා ඇති sign compression plus tension minus clockwise plus මේක හරි ඊට පස්සේ මොකද වෙන්නේ මේ again ලියන්න මේ 70 රින තියෙන BC නම් රින 35 තියෙන ඉතින් මම හිතන මම concept එක පැහැදිලි කරපු ඉඳන් මම මේක පැහැදිලි කරන්න යන්නේ නැහැ අර කොලේ තියෙන මේ ඒක හොඳට බලන්න මම දැන් මේක මේ පිටුව නවත්තර කරනවා පොඩ්ඩක් මේ ඒතර මේ පිටුව බලාගෙන හදන්න පුළුවන් නේද පොඩ්ඩක් මම මේක පොඩ්ඩක් කියන්න දැන් මම මේකේ හොයලා තිනවා සෙන්ටර් එක හොයලා සෙන්ටර් එක අපි සෙම්මන් දැන් මම ඊට පැත්තට පැනනොත් එන හිටියත් මම ලියලා දෙනවා අර කතාව තමයි මේ මෙන්න මෙතන වගේ එකතු කළා දෙකෙන් බෙදලා සෙන්ටර් වෙන ටයිනල් ෆාර්මන් තියෙනවා ඊට පස්සේ රේඩියස් එක අරන් තියෙනවා පයිතගොරස් ප්‍රමේය දාලා මේජර් ප්‍රින්සිපල් මයිනර් ප්‍රින්සිපල් එක වල තියෙනවා මැක්සිමම් ෂියර් ස්ට්‍රෙස් එක න අදහස මැක්සිමම් ෂියර් ස්ට්‍රෙස් එක මේකදී අරේම මේකම තමයි අරේම තමයි මැක්සිමම් ෂියර් ස්ට්‍රෙස් එක කියන්නේ මේක B part එකේ පොඩි අවුල් වර්ගයක් තියෙනවා the stress on the plane incline 35ක මේ AB කියන ප්ලේන් එකේ තමයි මේ පැත්තට 35ක් ඇලුම්ත් මේ ප්ලේන් එකේ ස්ට්‍රෙස් එක ගැන අහනවා. ඒතර AB කියන ප්ලේන් එක මොකද දැන් මේක ලකුණු කරාට පස්සේ C කියන මේ බලන්න B කියන පොයින්ට් එක පොදුවේ මම ලකුණු මම දාගත්ත මේ අකුරු ABC කියලා. ඒතර AB ට ඇවිල්ලා තියෙන 70 රින තියෙනවා. BC ට ඇවිල්ලා තියෙන 35 තියෙනවා. ඒ කියන්නේ මේ සේම් අකුරු දෙයක් තියෙනවා ඒක තමයි මැදට ඉන්නේ ෂුවර් එකට. ඒතර A කියන එක 70 දී ලකුණු කළාම කොහොම 70 තියෙන්නේ?
70 30. ඉතින් තියෙන්නේ මේ තියෙනවා. මේක තමයි. එහෙනම් මේකේ ඒතර BC එකේ ලකුණු කරන 35 තියෙන්නේ. දැන් AB කියන ප්ලේන් එකේ නම් තමයි මේ කරගෙන ඕනේ. AB කියන ප්ලේන් එකේ සිට මේ ඇන්ටි ක්ලොක්වයිස් පැත්තට කරගෙන ඕනේ. මේ ප්ලේන් එක හම්බෙන්නේ. 35 කරන 70 කරගෙන ඕනේ. නම් මෙතන තමයි එන්න ඕනේ. tau and sigma. දැන් මේ වගේ අවස්ථාවක කොහොමද ගන්න කියන එක මට ගැටලු තියෙනවා. දැන් මේකේ අර උඩ සූත්‍ර දාන්න පුළුවන්ද? නැත්නම් මේක අර සූත්‍ර නැතුව හැබැයි මේකේතර ගමන් කරන්නේ මෙන්න මෙතෙන්ද. මෙන්න මේ ඉර ගමන් කරනකොට මෙන්න මේ තිරස් තලයට. මොකද මේක සිග්මයෙන් තමයි අපි ගන්න ඕනේ. දැන් මේක ගන්න ඕනේ. මෙන්න මේ කෝණ හොයාගන්න ක්‍රමයක් තියෙනවා. මම කියන්නේ ඒ කෝණ හොයාගන්න පුළුවන්. මේ කෝණට අපි බීටා හරි කෝණයක් දාගත්තොත් මේ උස බෑ හොයාගන්න බෑ දැන් මේ සම්පූර්ණ දුරටම ඇවිල්ලා නැහැ නේ. 70 35 දුරට ඇවිල්ලා භාගයට ඇවිල්ලා තියෙන්නේ. ඒතර මං අහන්නේ සහන් ඕගොල්ලෝ කතා කරන්නේ මේ කෝණ කොහොමද හොයාගන්නේ? ඔකට තමයි මේ හුටපටයක් නැතුව මොකද එකක විකාරයක් කරන්නේ. එකවර ඉක්වේෂන් දාලා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ වටයම අනිත් පැත්තට කරගත්තොත් එන්නේ වෙන විකාරයක් වෙනවා. අනිත් පැත්තට කරගත්තොත් එන්නේ මේ පැත්තෙන් 70 තියෙනවා අනිත් පැත්තෙන් කොච්චරද තියෙනවද? මෙතන 35 මෙතන 55ක් තියෙනවා. 55 කියන්නේ 110ක් මේ පැත්තෙන්. C ඉඳන් 110ක් තියෙනවා මේ පැත්තෙන්. ඒක ගන්න බැයිද මේ? දැන් අර කලින් සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ R වලට අදාළව 110 මේ කෝණ 110යි මේ කෝණ කිය සම්පූර්ණ 180යි. ඒත් මේ කෝණ දන්නේ නැහැ සම්පූර්ණ. ඒ කෝණ ඇල්ෆා නේද? ඔය ඇල්ෆානේ? හරියයි. ඒක හුටමට කියන්නේ. දැන් ඇල්ෆා කියන කෝණය වල ඇල්ෆා කියන 29.74යි. මේක ඇල්ෆා නම් මේ කෝණෙත් අනුරූප කොන ඇල්ෆා 29.74. දැන් 29.74ක් 70 අඩු කළාම 50 ගණක් එයි. එන ඒක තමයි මේ කෝණ. නම් මේ R කෙලින්ම මේ පැත්තට රිප්ලේස් කරලා මෙතන කෙලින්ම අගේ ගන්න පුළුවන්. මේකේ දන්නවනේ මේකට එකතු කරලා ගන්න පුළුවන්. ඒ අනේ ආයෙම ගන්න පුළුවන්. නේ බොරුවට රට ගන්න ඕනේ. ඒක ලේසි. හැබැයි ඒතර මම දැන් ඒවට මේ පොතේ උත්තරේ නෑ. මේ පොතේ උත්තරේ නෑ. පොතේ උත්තර වැරද්දක් තියෙනවා. මේ හැමෝම කියනවා. ගියවරුත් අපේ ප්‍රශ්න නෑ. ඉන්ට්‍රොඩක්ෂන් වලත් කියලා වුණා. ඒතර ගන්න මෙතන B පොයින්ට් එක කොහොමද හොයාගෙන තියෙනවනේ. මධ්‍ය ලක්ෂයෙන් මෙදින් 10.5 තියෙන්නේ. ඒතර 10.5ට මේ R වල අපි මෙතන මේ මුළු කෝණය 70 නම් මෙතන කෝණය හොයන්න පුළුවන් මේ ඇල්ෆා වල 29.74 එන්නේ. ඒතර 70 29.74 ගත්තා මේ උඩ කෝණය ඉන්න. ඒ උඩ කෝණය R cos alpha cos ඒ කෝණය ගත්තා නම් කෙලින්ම ගන්න එකතු කරන් තියෙනවා. අනේ ලේසි. මම හදලා නැහැ. ඔව් එන්ටි C part is the maximum shear stress and the inclination of the plane with the which is active. maximum shear stress එක අහනවා. ඒ වගේම inclination of plane එක ගැන අහලා තියෙනවා. ඒක මෙහෙම හොයන්න වෙන්නේ. දැන් හිතන්නකො maximum shear stress එක කියන ඉරේස් එක ගමුකෝ. හරි මේ තියෙන්නේ. දැන් maximum shear stress එක එන්නේ කොහෙද? සාමාන්‍යයෙන් maximum shear stress එක එන්නේ මේ මෙන්න මේ circle එකේ maximum තැන. නැත්නම් මේ මෙන්න මේ maximum තැන කැපෙන තැන. දැන් මේ මෙතන මම අනිත් දිහා රවුමට දෙලා අර මේ වගේ තැන තමයි maximum එක එන්නේ. ඒකට කේන්ද්‍රයේ උඩින් හරියට වංශ කණුවට තියෙන maximum එක එන්නේ. එතකොට maximum shear stress එක කියන්නේ මෙතන ඉඳන් මෙන්න මේ point එක කියලා ලකුණු කරලා ඔයා අනිවාර්යයෙන් ලියන්න කොහෙද මොන plane එකේද fail වෙන්නේ කියලා. එතකොට ඒ plane එකේ ඉඳන් කොච්චරද දැන් ඔයා මේ කෝණය alpha නම් මේ කෝණය alpha හොයාගත්තා. මේ alpha වලට මෙන්න මේ 90 එකතු කළා නම් ඒකේ නෙමෙයි. අතන අපිට මේ කෝණය 29 ගාණක් ආවේ කියලා. මේක 90 29 කියන්නේ 90 30 කියන්නේ 120ක් 120ක් කියමුකෝ සම්පූර්ණ. එහෙනම් ඒ plane එකේ ඉඳන් 120කින් තමයි maximum shear stress එක ඇවිල්ලා fail වෙන කියලා ලිව්වොත් හරියද? වැරදි ඈ. ඒ මෝ සර්කල් එකේ පෙන්නේ මෝ සර්කල් එකේ දෙකයි තුන කෝණයක් පෙන්නන්නේ. ඇත්ත සොයිල් එලිමන්ට් එකේ පෙන්නන්නේ ඊට වඩා බාහිර කෝණය. එහෙනම් 120 නම් ඔයාලා ලියන්න ඕනේ A කියන තලයේ ඉඳන් නැත්නම් AB තලයේ සිට 120 නෙමෙයි 60ක කෝණයකින් තමයි අංශක 60ක කෝණයක් මේ ඇන්ටි ක්ලොක්වයිස් කරකුණාම අංශක 60 කෝණයක් ඇන්ටි ක්ලොක්වයිස් කරකුණාම තමයි ෆේල් වෙන ප්ලේන් එක තියෙන කියලා ලියන්න ඕනේ. මම දැන් නොලෙජ් එකෙන් මම මේ හදලා මම මේ කිව්ව ඔක්කොම ටික හරිද? හරි. ඒක ඕකේ. ඊට පස්සේ අපි කතා කරනවා තව චුට්ටි කොටසක් තියෙනවා. loading and unloading situation අපි බලමු මේක. මේකට කියනවා මේ හිතන්න මේ soil element එකක් ගත්තා. මුලින්ම කියනවා let us examine some of common loading situation ගමු. මෙන්න තියෙනවා soil element එක. මේක මේ පැත්තේ load එකක් apply කරනවා මේ පැත්තේ load එකක් apply කරනවා. හිතන්න මේ load එක 50 මේ load එක 30යි කියන. මෙයා කියනවා show the loading where the sigma 1 increase while sigma 2 keeping මේ sigma 2 කියන එක නියතව තබාගෙන 30ම තියාගෙන මේක වැඩි කරනවා. 50 60 70 80 එතකොට මේකෙන් වැඩි යගේ. දැන් මෝසකලේ ප්‍රස්තර කරගන්න මොකද්ද? මේ යගේ වැඩි මේක මේ තොදිනම මේක වැඩි වෙනවා. 50 60 70 80 වැඩි වෙනවා. ඉතින් මොකද වෙන්නේ? සෙන්ට් එකේ හැමතිස්සෙම ගන්නේ මොකද්ද? sigma 1 දාලා sigma 2 බෙදීම දෙක. sigma 1 ඔය sigma 2 එකතු කරලා බෙදීම දෙක ගත්තාම සෙන්ට් එක එනවා. ඒක දැන් ඉගෙන ගත්තේ. බලු කන්ජෙක්ට් එක. රේඩියස් එක ගන්න කොහොමද?
සිග්මා 1 ගෙන් සිග්මා 2 අඩු කළාම එතන සිග්මා 1 කියන්නේ මේ මුළු දුර. සිග්මා 2 කියන්නේ මේ දුර. ඒතකොට එන්නේ මේ මුළු දුර. ඒකෙන් ඒක බෙදලා භාගයක් ගත්තාම ඩයිමීටර් එක. ඒ කියන්නේ අර එන්නේ. අර එන්නේ. ඩෙල්ටා සිග්මා ඉන්ක්‍රීස් එක ගත්තොත් එහෙම. දැන් ඩෙල්ටා සිග්මා ඉන්ක්‍රීස් එක කියන්නේ සිග්මා 1 ඉන්ක්‍රීස් වෙනවා හැමතිස්සෙම. වැඩි වෙන ප්‍රමාණය සිග්මා 2 ඉන්ක්‍රීස් වෙනවද නැහැ. හැබැයි ඩියල් තියෙන ඉක්වේෂන් එකේ එහෙනම් සිග්මා 1 විතර ඉන්ක්‍රීස් වෙනවා. සිග්මා 1 ඉන්ක්‍රීස් වෙනවා මේ දෙක තුල මේ පොදු භාගය අරන් තියෙන්නේ හරිද? ඩෙල්ටා ආර් ඉන්ක්‍රීස් එක කොච්චරද? ඒ කියන්නේ මේ කියන සෙන්ටර් පොයින්ට් එක දැන් ඊළඟ සර්කල් එකේ ටිකක් මෙහෙට යනවද? ඔව්. ඊළඟ සර්කල් එක තව මෙහෙට ඔව්. ඒතර ඒකෙන් ඩෙල්ටා සිග්මා 1 බෙදීම දෙක. අර කතාව තමයි. ඒතර කියනවා tell us that center and radius increase by same amount delta sigma 1 බෙදීම දෙකම ඉංග්‍රීසි වෙන්නේ කියලා. තව එකක් තියෙනවා. දැන් මේ conventional triaxial test එකක් තියෙනවා. බලන්න conventional triaxial test එකේ loading test simulated such a condition. බලන්න මේ මේකෙදි කරන්නේ අපි දන්නවා triaxial test වල ඔය පාලසන වලම කියලා දෙනවා දන්නවා අපි මේ මුලින්ම සෙල් එක තියාන ඒක කියන්නේ shear phase දෙකක් තියෙනවනේ මට මතක නැහැ. concentration phase එකයි concentration phase එකේ දෙවෙනි එකනේ පළවෙනි phase එක මොකද කියන්නේ මේ shear blend මට අවශ්‍ය මතක නැහැ හරිද? කොහොමද මුලින්ම තියාන load එකක් විතරක් කරලා ගන්න. ඊට පස්සේ වටේට වතුර පුරවලා සම්පූර්ණ load එකක් කරලා ගන්න. මම කොහොමද දවස් ගණන් යන වැඩක් ඔක් කියලා කිව්වා. conventional triaxial loading test වලදී මොකද කරන්නේ? test එක we assume that principal stress remaining vertically and horizontally throughout the test. principal stress එක වෙනස් වෙන්නේ නැතුව තියෙනවා කියලා අපි හිතනවා කියලා ගත්තා හරිද? K0 loading condition එක ගන්න ඕනේ. දැන් මේ මෙතනම අගයන් දාලා මේක සාධාරණයි මම හිතන්නේ. මේගේ 20යි මේගේ 50යි පොල් දාලා තියෙනවා. එහෙම වෙන්න බෑ. මේගේ වැඩි වෙන්න ඕනේ. උඩින් එන අගේ වැඩි වෙන්න ඕනේ. අයියේ. අපි දන්න normal සූත්‍ර තමයි horizontal stress එක එන්නේ K0 degree vertical stress එක. මේවත් මේ effective වෙන්න ඕනේ හරිද? මේ දැන් V0 තමයි වැඩි සිග්මා වැඩි වෙනවා කියන සිග්මා V 50 කියන්නේ K0 ගොඩක් වෙලාවට එකට වඩා අඩුව කියන්නේ. මොකද එකරින් shine ඉන්නේ. එකරින් shine මම කලින් පාඩම උගන්ලා තියෙනවා. එකරින් shine. එතකොට එකරින් shine කියන්නේ එකට වඩා අඩුව එකක්. එතකොට මේකට වඩා අඩුව කියන්නේ මේකට. එතකොට මේක 50ක් ගන්නවා මේක 30ක් වගේ තමයි. K0 loading condition consider that the horizontal stress is always proportional to the vertical stress. Horizontal stress එක ඇත්තට horizontal stress එක සමානුපාතිකයි vertical stress එක. ඒකෙන් තමයි මේක එන්නේ. හරිද? සමහර විශේෂ අවස්ථාවල K0 condition 30 කතාවකුත් මම කියලා දෙනවා. මට තාම මතක් වෙනවා ඒවා හරිද? එතකොට මේකට කියනවා මේ K0 සාමාන්‍ය අවස්ථාවක මේ අපි ගත්තා one dimension consolidation එක. එක පැත්තකට තරස්සේ consolidation ගත්තොත් මේකේ K0 condition එකේ තියෙන්නේ sigma 1 සමාන K0 sigma 2 කියලා තියෙන්නේ. straight and value. ඒක කියලා තියෙනවා මේ වෙන සරල තේරුම් ගන්න පුළුවන් ඒවා. figure 9.5 එකේ තියෙන එහෙම ඇඳපු එකලු show the Mohr circle stress chain with the loading. Here the center and radius of Mohr circle can be expressed as මේ මේකට center එක radius එක ලියලා දෙනවා. කොහොමද ලියලා තියෙන්නේ? center එක ලියලා තිනවා sigma 1 මේ sigma 1 point එක තිනවා නම් ඒක දන්න දැන් මුලින්ම එන්නේ මේ වැඩිපුර load එකේ ඉන්නේ horizontal එක sigma 1 ඒතර vertical එකනේ horizontal එක කිය දෙන්නේ sigma 1 k node. ඉතින් sigma 1 දන sigma 1 k node බෙදීම දෙක. අර මේකම තමයි දෙන්නේ ලියලා තියෙන්නේ මේ sigma 2 කියන එක ඒගොල්ලෝ අරකින් ලියන. ඔක තමයි මේ ලියන්නේ. ඒතර ඒක තමයි center එක. පොඩ්ඩක් ඉන්න. මෙතන සමාන ලකුණු මෙලින්න ඕනේ. සමාන ලකුණු ඉන්න යකෝ වැඩි. පුදුම වුණා. යකෝ මේ වැඩිලා නෑ හරි. මගේ PDF එකේ තියෙනවා මෙතන සමාන ලකුණු තියෙනවා. මොනවද වුණාද? සමානයි මේ zoom එකන ඉන්න කොහේ පේන්නේ නැත. අරනවා R කියන්නේ කොහොමද? ඉතින් R කියන්නේ මේකෙන් මේක අඩු කරලා බෙදුව දෙකකින් අර කතාව තමයි. ඊට පස්සේ මේ අනුව අපිට කියන්න පුළුවන් ඉන්ක්‍රීස් එක ගත්තොත් එහෙනම් මේක ඉන්ක්‍රීස් එක මෙහෙමයි කියේ. බාන්න මේක විතරද තෝරන්නේ? අන්න දෙයක් කරද? ඒවා නිකන් මේක අර වැදගත් වෙන මේවා මේ MCQ එකට හරිය නැත්නම් මේ රචනා ප්‍රශ්න පුංචි කෑලි වලට දානවා මේවා. දාලා මෙන්න මේකෙන් මේ ප්‍රස්තාරෙන් පැහැදිලි කරන්න මොකක්ද කියලා. නැත්නම් කියනවා conventional triaxial test එක මොකද වෙන්නේ? නැත්නම් K0 condition එක මොකද ඔක වෙන්නේ? ඔහොම තමයි අහන්නේ conventional triaxial test එක කොහොමද Mohr circle variation වල ආකාර පොඩ්ඩක් පෙන්නන්න. K0 condition එක මොකද වෙලා තියෙන්නේ? මොකද මේක මෙහෙම වෙන්න හේතුව. ඔහොම අහන පුංචි කැලේ මේ පුංචි කැලේ හැලලා ලියන්න වෙනවා. හරිද? මම හිතන්නේ පහුගිය අවුරුදු වල මහලා නැහැ. ඒතකොට ඒක තමයි කියන්න බැරි. ඊට පස්සේ 9.6 එකේ තියෙනවා Mohr circle stress change due to the constant average stress. constant average stress එක. දැන් හිතන්න මුලින්ම තියෙන්නේ sigma 1 sigma 2. ඊට පස්සේ මම මේක delta sigma ප්‍රමාණයක වැඩි කරනවා. කියන vertical stress එක delta sigma ප්‍රමාණය වැඩි කරද්දී horizontal stress එක මොන හරි ක්‍රමයක් පාවිච්චි delta sigma ප්‍රමාණය අඩු කරනවා. අඩු කරාම මොකද වෙන්නේ? මේ Mohr circle ලොකු වෙනවා. හැබැයි center එක වෙනස් වෙන්නේ නැහැ. ආයෙ මොකද කරන්නේ? ආයෙ delta sigma ප්‍රමාණය ආයෙ වැඩි කරද්දී මේකත් තව වැඩි කරනවා. බඩවල center එක change වෙන්නේ නැහැ.
රේඩියස් එක වැඩි චේන්ජ් රේඩියස් එක වැඩි වීම සමානුපාතික වෙන්නේ මේ ඩෙල්ටා සිග්මා වැඩි කරන ප්‍රමාණයට සාපේක්ෂව. රේඩියස් එක ඩයමීටර් ඒ වගේ දෙගුණකින් වැඩි වෙනවා. දැක්කනේ. යාර කතාවම කිව්වේ කොන්ස්ටන්ට් ඇවරේජ් මේ වගේ එකට අදින් ටෙස්ට් එකට කියන්නේ කොන්ස්ටන්ට් p test. කොන්ස්ටන්ට් p test එකක් මෙහෙම අදින් මතක තියාගන්න. ඊළඟ when the return wall is pushed out by a deformed soil mass. return wall එක තියෙනවා. return wall එක කියන්නේ ඔය සහනක් දාන මේ වගේ return wall එක. return wall එක මේ පැත්තේ වතුර තියෙන්නේ. මේ පැත්තේ ලොකු ඩෑම් එකක් වගේ return wall එකක් ගහලා තියෙන්නේ. හරිද? මේක උඩ සමහර මිනිස්සුත් ඉන්නවා නේද? මේක මොකද වෙලා තියෙන්නේ? මේ පැත්තේ තියෙන පස්ස මේ පැත්තේ තියෙන පස්ස මේ පැත්ත වතුර තියෙන්නේ. The return wall is pushed by out of deformed soil. දැන් මේ ඇතුලේ තියෙන soil වලින් push කරනවා මෙයා. හරිද? මේකට කියනවා active pressure කියලා කියන්නේ ඕක. active pressure කියන්නේ මෙන්න මේ පස් වලින් push කරන එක. ඒතර මේක Ka කියලා අපි දක්වනවා සාමාන්‍යයෙන්. active pressure coefficient එක. මේ වතුරෙන් push කරනවා නම් මොකද වෙන්නේ මේ පැත්ත? ඒක කියනවා passive pressure කියලා. ඒකට අපි කියනවා Kp කියලා condition එකකින් දක්වන්න පුළුවන්. Kp කියන්නේ මේ ප්‍රස්වාදය හැම නෙමෙයි හරිද? මේ Kp මේ active pressure මේ passive pressure. When the return wall is pushed out by deformed soil, the lateral soil sigma 2 is reduced while the vertical stress sigma 1. Lateral soil sigma 2 is reduced while the sigma 2 එක අඩු වෙනවලු. ඒ කියන්නේ lateral soil කියන horizontal එක sigma 2 අඩු වෙනවලු while the vertical stress sigma 1 ඒ කොයි කොටසද? බැදිනවද PDF එක? මම පොතෙන් කියවන්නම්. පොතේ 7 වෙනි පිටුව. while the sigma 1 remaining unchanged. sigma 1 unchanged වෙලා තියෙද්දි ඕක එනවලු. when the return wall push the soil in lateral stress increase by beyond මේකට අදාළ මොසකල කදින්න. දැන් මේ බලන්න මොසකල ලොකු මොනක් කඩන මේ එකක් එන්නේ. මේ පැත්ත තියෙනවනම් ඒගොල්ලෝ කියනවා දැන් මේක කියන්නේ මෙන්න මේ ස්ට්‍රෙස් එකෙද්දි return wall එක push කරනකොට soil එක push කරන්න sigma 2 lu reduce වෙන්නේ sigma 1 වෙනස් වෙන්නේ නැහැලු. ඒතර මෙහෙම එකක් ඇති. මෙහෙම නම් මේ sigma 1 මේ sigma 2 උඩ ඊළඟ ඇදින්නේ. මෙහෙම. ඊළඟ ඇදින්නේ. මෙහෙම. හොඳමයි ඇදින්නේ. උන්ටයි. ඊට පස්සේ 9.3 එකේ තියෙනවා. 9.3 එකේ තියෙනවා plane stress එකක් ගැන. plane stress එකක් කියන්නේ මොකද්ද? මම මේක white board එක share කරන්න හරිද? මට දැන් මේ PDF එන්නේ හරිද? ඒක කරන් දෙන්න. clear out going. දැන් බලන්න මේකේ තියෙනවා 3 dimensional strain එකක් කොහොමද ලියන්නේ මේවා දැන් අර කෙටි ක්‍රම වලින් මතක තියාගන්න දැන් කොහොමද 3 dimensional x අක්ෂය තියෙනවා y අක්ෂය තියෙනවා z අක්ෂය තියෙනවා මේ තියෙන්නේ y අක්ෂය මේ තියෙන්නේ z අක්ෂය මේ තියෙන්නේ x අක්ෂය කියලා ගමුකෝ ඒතර කොහොමද මතක තියාගන්නේ ඒතර හිතන්න බලන්න මේ රටාව ඉගෙන ගත්තොත් හරි sigma xx කොහොමද ලියන්නේ බලන්න පැට් එක බලන්න පළවෙනි එකට එක බෙදීම අනිවාර්යයෙන්ම යම් සුළු ලෙස දාන්න ඕනේ. ඊට පස්සේ වරන් ඇතුලේ මොකක්ද තියෙන්නේ? මෙන්න මේ ස්ට්‍රේන් එකට අදාළව ස්ට්‍රෙස් එක නේද තියෙන්නේ. මට මතකින් ඕක හරිද? අඩු කිරීම පොසිෂන් රේෂියෝ එක දාන්න වෙනවා. පොසිෂන් රේෂියෝ සම්බන්ධයි. x ට නැති ටික ලියන්න ඕනේ. මොනවද x නැති ටික? sigma yy එකයි. sigma z z එක. ඔය ක්‍රමයටම ලියන්න බැයිද මේ sigma yy පුළුවන් sigma yy ලිව්වොත් මෙතන sigma මේ sigma strain yy ලිව්වොත් sigma yy එනවා මෙතන එනවා sigma xx එකයි z z එක. ඒ වගේම sigma z z ලියන්න බෑ තුනම ලියන්න පුළුවන් strain තුනම ලියන්න. ඊට පස්සේ මේගොල්ලෝ කියලා තියෙනවා මේ හදිස්සිය ගන්නවල මෙන්න මේ කන්ඩිෂන් මෙන්න මේක බලන්න where the en vr young's modulus and Poisson ratio කතා කරලා මොම්බන් මෙන්න මේක හරියට කරන්න. plane stress situations satisfy the plane stress එක සිටුේෂන් එකක් කියනවා sigma z සමාන බිඳුව වෙන අවස්ථාව. ඒකට ඉක්වේෂන් එකක් ඒගොල්ලෝ ලියලා තියෙනවා. sigma z බිඳුව වෙනවා කියලා නිකන් හිතන්න sigma z බිඳුව වෙනවනම් මොන පදයේද බලපෑම ඇති විශේෂම බලපෑම ඇති වෙන්නේ මේ ඉක්වේෂන් ඉතින් ඉක්වේෂන් තුනේ මොකද ලියාගත්ත ඉක්වේෂන් තුනේ sigma z බිඳුව කරලා ඉක්වේෂන් ලියන්න ලොකු දෙයක් නැහැ. ඒතර මේ උඩ මුල් ඉක්වේෂන් තුන තියෙනවනම් මේක ගන්න ලේසි. ඒ කියන්නේ ඔක 2D plane එකක් වෙනවා. plane stress එක. plane stress එකට අදාළ 2D plane stress එකට අදාළ plane stress එක ගන්නවනම් plane stress එක අරව satisfy කරනවා. ඊට පස්සේ බලන්න එකෙන් පස්සේ plane strain එක satisfy කරනවා නම් මොකද කරන්නේ? මෙන්න මේක බිඳුව නම් මොකද වෙන්නේ කියලා අහන්න. ඉතින් මුල් සමීකරණ තුන දාන්නවනම් ඔය මුල් සමීකරණ තුනේ මෙන්න මේ පදේ බිඳුව කරලා ලිව්වනම් අර පල්ලෙය සමීකරණ දෙක ගන්න බැහැ. පුළුවන්.
බලන්න මේක ගන්න පුළුවන්. ඉතින් නිකන් අර දල අවබෝධයක් තියෙන යන ලොකුට හයි කියලා මම හිතන්නේ. නමුත් දල අවබෝධයක් තියෙනවා. ඒතකොට